සීටි පදින උන් හිතන් ඉන්නේ උන්ගේ තමයි පාර කියලා. සීටි මේවා එක්ක දුවයි පක. යාළුවනේ මේ ගූ ටිකකට දෙහි ටිකක් දාලා රස බලමුද? නුගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. විට කන එකේ ආතල් එක දන්නේ කන එකා විතරයි නංගි. නෙද්දකින් පඩික්කම. මම ඔයාට ආදරේ පැටියෝ. අනේ ඵලයන් කොටෝ යන්න. ලැජ්ජාවක් නැද්ද ජනිත්? ගෑනුන්ගේ ජංගි හොරකම් කරන්නද? මේකෙක් NS එකක් පැදගෙන ඇවිත් මගෙන් අහනවා අපි මේකත් එක්ක දුවන්න පුළුවන්ද? පොත් උඩ පොත් තියලා. NS දුවනවා එකක්. තමයි මහනුවර නගරය. දැනුත් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල මුකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල මුකුණට වඩා ලොකුයි කොල්ලෝ. ළමයි රැප් එකක් කියන්නද? Let's go! ඒ හුත්තෝ එක නම්. ඉක්මනට දීපන් හුත්තෝක පිනා එන්න කලින්. හුත්තෝ පිනා එනවා දුවපන්. කැරක්ටයි. ඔහොම නැවතියන් හුත්තිගේ පුතෝ. අර හරියට කිව්වද ගෑණියපා? මේ කාන්තාරයක් නෙන. ඔයාට මාව සැකයිද සහන්? අපි මේ සම්බන්ධය නවත්තමු. දවසදුනේ. ඔයා මාව දාලා ගියේ සල්ලි නැහැ කියලා නේද? දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මට 5000ක් දානවද? පඩි ගත්තම දෙන්නම්. Nice. මම ඇපල් කනවා. ඔයාලා ප්‍රශ්න විසඳන්න. ඕටම ආයුබෝවන්. මම තමයි කාශ්‍යප රජතුමා. මේ ඉන්නේ මගේ ලස්සන සීගිරි අප්සරාවන්. ඒ තමයි ඇස්ගඩ් වලින් ගෙනාවු සුපිරි ඉම්පෝර්ටඩ් ගෝල්ඩ්. උඹ හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා? අම්මගේ රෙද්දේ ගෝල්ඩ්. ඔයාලා දන්නවද මම ටීවී හොයාගත්තම් බලපු channel එක මොකක්ද කියලා? හිරු ටීවී බං හිරු ටීවී. ඉතින් කියන්න බලන්න ලෝකයේ තියෙන ලොකුම අභියෝගය මොකද්ද? සර් උදේට නැගිටින එක. ඇත්තටම කොහොමද ඔබලා මේ පිරමීඩ අස්සට වෙලා ඉන්නේ? අපි ඇතුලේ AC කරලා තියෙන්නේ. මේ මගුල කොච්චර කළත් කෙලින් වෙන්නේ නැහනේ. එහෙම තමයි ඉතින්. හැමදාම එක විදිහට නෑනේ. තෝ ඉක්මනට කාපන්. කවුරු හරි දකි. ඇති හුත්තෝ ඔච්චර කෑවා. මටත් දීපන්. අම්මට හිකේ හුත්තෝ. අන්න බඩා එනවා ආවා. දුවපන් ඉක්මනට. පන්සල් වල තියෙන පොලිම පන්සල් වල තිබ්බනම්. හා. එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව දන්සල් කන්න තිබ්බා. අද අපේ එක්කෙනාගේ උපන්දිනේට සර්ප්‍රයිස් කරන්න කාමරේ අස් කරලා තියන්න ඕන. ඔබට පෙනෙනවා අද කොළඹ නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. තවත් ජීවිත හානියක්.